ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වය සහ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ඩබල් කැබ් රථ 7ක් ලබා දී තිබෙනවා. එකක් රුපියල් මිලියන 22ක් වන මෙම ඩබල් කැබ් රථ කිහිපය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබා දීම ඊයේ සිදු වූ බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මහනුවර දිස්ත්‍රික්කයේ වරල්ලගම සහ ගංගවට කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරවපොතන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහාත් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහාත් රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහාත් කොළඹ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයටත් අදාළ කැබ් රථ නිල වශයෙන් භාර දීම මෙහිදී සිදු කර තිබෙනවා. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.